අපි අද මේ ගැඹුරු විමර්ශනයේ පටන් ගමු පොඩි අතීත කතාවකින්. ඒ කියන්නේ 1981 අවුරුද්දේ රෝමේ හෝටල් කාමරයක දැඩි උණක් හැදිලා අසාධ්‍ය වෙලා හිටපු තරුණ අධ්‍යක්ෂවරයෙක්ට එකපාරටම හරිම බිහිසුණු හීනයක් පේනවා. ඒ අර ගිනිදැල් මැද්දින් මතුවලා එන රතු පාට ඇස් තියෙන ලෝහමය ඇටසැකිල්ල දකින්න හීනේ නේද? ඔව් ඔව් හරියටම ඒක තමයි. මේ තරුණයා ඊට ටික දවසකට කලින් පිරානා 2 කියන අඩු අයවැය චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා ඒක අසාර්ථක වෙලා රස්සාවක් නැති වෙලා හිටපු කෙනෙක්. ඒ කියන්නේ යා හිටියේ සැහෙන අමාරු තැනක. කිසිම බලාපොරොත්තුවක් නැති කාලයක්. අනිවාර්යෙන්ම. ඉතින් ඒ වෙලාවේ ඔහු දැකපු ඒ බියකරු හීනය පසු කාලීනව ඩොලර් බිලියන ගණනක දැවැන්ත සිනමා අධිරාජ්‍යයක ආරම්භ වෙයි කියලා කවුරුත් හිතන්න නැතුව ඇති. අද අපේ මේ කතාබහට පදනම් වෙන්නේ අන්න ඒ හීනයේ යථාර්ථයක් කරපු 1984 වසරේ තිරගත වුණු The Terminator චිත්‍රපටය. ඇත්තට මේ කතාව මාරම අපූර්වයි. මොකද ගොඩක් අය දකින්නේ තිරේ උඩ දිගහැරෙන අවසාන ප්‍රතිඵලය විතරයිනේ. හැබැයි අපි මේ මූලාශ්‍ර අධ්‍යයනය කරද්දී පැහැදිලි වෙන දෙයක් තමයි ඒ වගේ දැවැන්ත පෙරලියක් කරන්න මුල් වුණු මේ නිර්මාණයේ පිටිපස්සේ අතිශය දුෂ්කර ගමනක් තියෙනවා කියන එක. ඔව් දැන් මේක නිකම් තවත් එක් ක්‍රියාදාම චිත්‍රපටයක් නෙවෙයිනේ. ජේම්ස් කැමරන් කියන මේ තරුණ අධ්‍යක්ෂවරයා මේකෙන් ලොකු දෙයක් සමාජයට කියන්න හැදුවා නේද? හරියද මේ කියන්නේ 1980 දශකයේ ගත්තොත් ඒක ලෝකයේ තාක්ෂණය ගැන විශේෂයෙන්ම පරිගණක ගැන ලොකු කුතුහලයක් වගේම යම්කිසි බියක් සමාජය ඇතුලේ ගොඩනැගෙමින් තිබුණු කාලයක්. ඒ කියන්නේ මිනිස්සුන්ට මේ අලුත් තාක්ෂණය ගැන පොඩි සැකයක් තිබුණා. ඔව් ඒක තමයි. ඉතින් කැමරන් කලේ තමන්ගේ අර බියකරු හීනේ අන්නේ සමාජ මනෝභාවයත් එක්ක ඊටාම සූක්ෂමව බද්ධ කරතු එකයි. හරි. ඉතින් අපි මේ කාරණේ ටිකක් විග්‍රහ කරලා බලමු. නිෂ්පාදන සටහන් සහ මේ ඉතිහාසය දිහා බැලුවම හැමතැනම වගේ කියවෙන්නේ කැමරන්ගේ අද්විතීය දැක්ම මේකට මූලික වුණා කියලා. ඔව් ඒක තමයි මූලිකම දේ. හැබැයි මට මෙතනදී පොඩි ප්‍රශ්නයක් එනවා. ලෝකේ ඉන්න ඕනෑම අධ්‍යක්ෂවරයෙක්ට තමන්ගෙම කියලා දැක්මක් තියෙනවනේ. කවුරුත් චිත්‍රපටයක් කරන්නේ අලුත් යමක් කරන්න හිතාගෙනනේ. අනිවාර්යයෙන්ම හැමෝටම දැක්මක් තියෙනවා. අපි හිතමු ගොඩනැගිල්ලක් හදනවා කියලා. අධ්‍යක්ෂවරයාගේ දැක්ම හරියට ඒකේ අත්තිවාරම සහ සැලැස්ම වගේ නේද? අත්තිවාරම අද්විතීය නම් විතරයි සම්පූර්ණ ගොඩනැගිල්ලම වෙනස් එකක් වෙන්නේ. ඉතින් ඇයි මේ කැමරන්ගේ දැක්ම විතරක් මේතරම් සුවිශේෂී කියලා හඳුන්වන්නේ? ඒ දැක්ම ඇතුලේ තිබුණේ අසාමාන්‍ය යාන්ත්‍රණය මොකක්ද? ඒක ඊටමත් තර්කානුකූල ප්‍රශ්නයක්. දැක්මක් අද්විතීය වෙන්නේ හුදෙක් කතාවක් හිතේ මවාගත්තාම නෙවෙයි, ඒ කතාව ගොඩනගන ආකෘතිය සහ ඒක ප්‍රේක්ෂකයාට සමීප කරන ආකාරය නිසායි. ඒ කියන්නේ කතාව කියන විදිහ හරියටම හරි. කැමරන්ගේ මේ දැක්ම ඇතුලේ ප්‍රධාන කාරණා දෙකක් තිබුණා. පළවෙනි එක තමයි තිරපිටිපතේ තිබුණු ඒ අතිශය සංකීර්ණ කාලතරණ, ඒ කියන්නේ ටයිම් ට්‍රැවල් සංකල්පය. අනාගතේ ඉඳලා අතීතයට එන එක නේද? ඔව්. හැබැයි ඔහු කතාව ලියුවේ සරල ආරම්භයක් සහ අවසානයක් තියෙන විදිහට නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම සංවෘත වක්‍රයක්, එම නැත්නම් ක්ලෝස්ඩ් ලූප් පැරඩොක්ස් එකක් විදිහටයි නිර්මාණය කළේ. ඒ කියන්නේ අනාගතයේ ඉඳලා අතීතයට එනවා. ඒ අතීතයට එන එකම තමයි අනාගතයේ සිදුවීම වෙන්නත් හේතුව වෙන්නේ. හරියටම. අම්මෝ ඒක ටිකක් ඔළුව අවුල් වෙන කතාවක් නේ. ඉතින් 1984 වගේ කාලෙක ඒ වගේ තිරපිටපතක් ලියනවා කියන්නේ ඇත්තටම මොලේ වෙහෙස් වන අභියෝගයක්. ඒ කියන්නේ කතාවේ අත්තිවාරමම කලින් නොතිබුණු තරම් ශක්තිමත්. ඒ වගේම මම මේ මූලාශ්‍රවල කියවලා තියෙන විදියට කැමරන්ට මේ චිත්‍රපටය කරන්න ලැබලා තියෙන ඉතාමත් සීමිත මුදලක් නේද? ඔව්. ඩොලර් මිලියන 6.4ක වගේ ඉතා කුඩා යාවයක්. ඉතින් සාමාන්‍යයෙන් ওই වගේ අඩු මුදලක් ලැබුණාම ගොඩක් අධ්‍යක්ෂවරු කරන්නේ නිර්මාණය ගුණාත්මක බවය අඩු කරන එකනේ. නමුත් කැමරන් එක කළේ නෑ නේද? අන්න එතන තමයි ඔහුගේ දැක්මේ තියෙන ඊළ සුවිශේෂී ලක්ෂණය මතුවෙන්නේ. මුදල් නැති වුණාම ඔහුගේ සීමාවම තමන්ගේ වාසියට හරවගත්තා. ඔහු ටෙක්නෝයර් කියන අඳුරු සෙවනැලි බහුල ආලෝක කරන රටාව පාවිච්චි කළා. ටෙක්නෝය ඒ කියන්නේ අර චිත්‍රපටය පුරාම තියෙන අඳුරු ගතියද? හරියටම. මේ චිත්‍රපටයේ ගොඩක් දර්ශනය රූගත කරලා තියෙන්නේ රැයට. පාරවල් වලට වතුර ගහලා නියොන් නෙලි පාවිච්චි කරලා ලොකු අద్భుත ස්වභාවයක් මවන්න ඔහුට පුළුවන් වුණා. ඒ අඳුරු පාවිච්චි කරලා අඩුපාඩු වහගත්තා වගේම ප්‍රේක්ෂකයාවත් බය කළා. අනිවාර්යයෙන්ම. අඩුපාඩුම කලාත්මක මෙවලමක් බවට පත් කිරීම තමයි ඔය කියන අද්විතීය දැක්මේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය වෙන්නේ. මට මේක තේරෙන විදියට අපි මේ තිරපිටපත සහ දැක්ම නවීන තාක්ෂණයට සම්බන්ධ කරලා උපමාවකින් හිතුවොත් කැමරන් හදලා තියෙන්නේ අතිශය දියුණු කිසිම දෝෂයක් නැති පරිගණක මෘදුකාංගයක්. එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් එකක්. ඒක හොඳ උපමාවක්.
ඔව්. අර කාලතරණයේ කියන සංකීර්ණ කේතකරණයත් අර ටෙක්නොයි කියන ග්‍රැෆික් නිර්මාණයත් මේ මෘදුකාංගය ඇතුලේ තියෙනවා. හැබැයි මට මෙතනදී ලොකු ගැටලුවක් එනවා. මොකද කොච්චර දියුණු මෘදුකාංගයක් හෙදුවත් ඒක ක්‍රියාත්මක කරන්න හරියටම ගැලපෙන බලවත් දෘඩාංගයක් එමන් නැත්තම් හાર્ඩ්වෙයාර් එකක් ඕනේ නේද? පැහැදිලිවම මෘදුකාංගයේ කොච්චර හොඳ වුණත් ඒක දුවන්න පුළුවන් යන්ත්‍රයක් නැත්තම් ඒකෙන් කිසිම වැඩක් නැහැ. අන්න ඒකයි මගේ ප්‍රශ්නය. නිෂ්පාදන ඉතිහාසය කියවද්දි මට පේනවා මේ දෘඩාංගයේ විදිහට කැමරන් තෝරගන්නේ ආනෝල්ඩ් ශ්වාස්නෙගර්ව. ඔව් ඒ කාලේ හැටියට ඒක ලොකු කතාබහකට ලක්වුණු තීරණයක්. අපි ඇත්තම කතා කළොත් ඒ කාලේ ආනෝල්ඩ් කියන්නේ තරම් අත්දැකීම් තියෙන හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් දක්ෂ රංගන ශිල්පියෙක් නෙවෙයිනේ. ඇත්තටම නෑ. ඔහු කාය වර්ධන ක්ෂේත්‍රයේ නැවිලා කෝනන් ද බාබේරියන් වගේ චිත්‍රපටයක හිටපු යෝධයෙක් විතරයි. ඉතින් තමන්ගේ ජීවිතේ ලොකුම සංකීර්ණම චිත්‍රපටය කරන්න යන තරුණ අධ්‍යක්ෂවරයෙක් කිසිව රංගන හැකියාවක් ඔප්පු කරලා නැති මේ වගේ කෙනෙක්ව ප්‍රධාන චරිතයට තෝරගන්න එක ලොකු අවදානමක් නෙවෙයිද? බැලු බැල්මට ඔබ ඔය කියන කාරණිය 100%ක්ම හරි. මේක නිකම් ලාභදායි B මූවි එකක් වෙලා නවතින්න තිබුණා නේද? ඕනෑම සම්ප්‍රදායික අධ්‍යක්ෂවරයෙක්ට ඒක දැවන්ත අවදානමක් තමයි. හැබැයි ඔන්න ඔතන තමයි චිත්‍රපටයේ සාර්ථකත්වයේ වැදගත්ම හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ. කැමරන් තේරුම් ගත්තා ඔහුට මේ චරිතය වෙනුවෙන් අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය විදියට දුක, සතුට, කේන්තිය පෙන්වන මිනිහෙක්ව නෙවෙයි කියලා. ඔහුට ඕන වුණේ අර යන්ත්‍රයක් වගේ දෘಢාංගයක්. හරියටම ආර්නෝල්ඩ්ගේ ඒ තිබුණු විශාල ශරීර ප්‍රමාණය, ඔහු කතා කරද්දී තිබුණු ඒ රළු ජර්මන් උච්චාරණය සහ සාමාන්‍ය මිනිහෙක්ට වගේ හැඟීම් ප්‍රකාශ කරන්න ඔහුට තිබුණු නොහැකියාව මේ හැම දෙයක්ම කැමරන් දැක්කේ දුර්වලතාව විදිහට නෙවෙයි. ඒ කියන්නේ ඒ දුර්වලතා තමයි මේ චරිතයට ඕන කරපු ප්‍රධානතම සුදුසුකම් වුණේ. අනිවාර්යෙන්ම ඒක තමයි කැමරන්ගේ බුද්ධිමත්කම. ඒක ඇත්තම පුදුම සහගතයි. මම තවදුරටත් මේ ගැන අධ්‍යයනය කරද්දී දැක්කා මේක නිකම්ම ඇඟ පෙන්වගෙන ඉන්න රංගනයක් නෙවෙයි කියලා. ආනෝල් මේ චරිතය වෙනුන් මාස ගාණක් පුහුණු වෙලා තියෙනවා. ඔව් යන්ත්‍රයක් වගේ හැසිරෙන්න ඔහු ලොකු කැපවීමක් කළා. මං කිව්වා ඔහු තුවක්කුවකින් වෙඩි තියද්දී ඇස්පිය නොගහ ඉන්න පුහුණු වුණාලු. ඒ වගේම තුවක්කුවට උණ්ඩ දාද්දී ඒ දිහා බලන්නේ නැතුව හරියටම යන්ත්‍රයක් ගණනය කරලා වැඩ කරනවා වගේ ඒ දේවල් කරන්න පුරුදු වෙලා තියෙනවා. ඇත්තටම ඔහු ඇවිදින විදිහ පවා වෙනස් කළා. කොහොමද? සාමාන්‍යයෙන් අපි ඇවිදිද්දී හිස සහ ශරීරයේ එකටනේ හැරෙන්නේ. හැබැයි ඔහු යන්ත්‍රයක් වගේ මුලින්ම හිස හරවලා ඊට පස්සේ ශරීරය හරවන විදිහටයි තම රංගනය ඉදිරිපත් කරේ. මාරයි නේද? ඒකයි අර මූලාශ්‍රවල මේක සුපිරි රංගනයක් කියලා හඳුන්වලා තින්නේ. ඒ කියන්නේ ෂේක්ස්පියර්ගේ නාට්‍යයක වගේ රංගපාපු නිසා නෙවෙයි, මනුෂ්‍ය ස්වභාවයෙන් සම්පූර්ණයෙන්ම මිදිලා ඒ චරිතයටම ඒකාත්මික වුණු නිසායි. ඔව්. අපි අර කලින් කතා කරපු ගොඩනැගිලි උපමාවට ගියොත් කැමරන්ගේ දැක්ම තමයි ගොඩනැගිල්ලේ අත්තිවාරම. ආනෝල්ඩ් තමයි ඒ ගොඩනැගිල්ල හදන්න පාවිච්චි කරපු අතිශය ශක්තිමත් කිසිම දෙයකට කඩන්න බැරි වානේ රාමුව. ඒකන නියම පැහැදිලි කිරීමක්. ඔය බිහිසුණු ස්වභාවය ගැන කතා කරද්දි මට මතක් වෙන්නේ චිත්‍රපටයේ තියෙන අර සුප්‍රසිද්ධ පොලිස් ස්ථානයට කඩාපනින දර්ශනය. ඒක සිනමා ඉතිහාසයේම නොමැකෙන සලකුණක් නේ. ඔව්. සාමාන්‍ය චිත්‍රපටයක නම් දෘෂ්ටය කරන්නේ හොරෙන් ඇතුළට රිංගනිකනේ. හැබැයි මේ ටර්මිනේටර් කරන්නේ කෙලින්ම වාහනයක් අරගෙන පොලිසිය ප්‍රධාන දොරටුව කඩාගෙන ඇතුළට එන එක. ඒ දර්ශනයේ ඇතුලේ තියෙනවා මහා විශාල තිගැස්මක්. ਉਹ කිසිම කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ, කිසිම හැඟීමක් පෙන්වන්නේ නැහැ. තුවාල වුණාට නවතින්නෙත් නැහැ. හරියටම. මට හිතෙනවා කයිල් රීස් කියන අර අනාගතයෙන් එන මිනිස්සු සෙබලාගේ තියෙන කලබලකාරී බියපත් වුණු මනුෂ්‍ය ස්වභාවයත් එක්ක සංසන්දනය කරලා බලද්දි තමයි ආනෝල්ගේ මේ යන්ත්‍රමය රංගනයේ තියෙන ගැඹුර අපිට තේරෙන්නේ. ඒ ප්‍රතිවිරෝධය තමයි ප්‍රේක්ෂකයාගේ හදගෙස්ම වැළි කරන්නේ. එක පැත්තකින් දහදිය පෙරාගෙන හැමතිස්සෙම බය ඉන්න මිනිසෙක්, අනිත් පැත්තෙන් කවදාවත් මහන්සි වෙන්නේ නැති යන්ත්‍රය. මේ දෘಢාංගයේ සහ මෘදුකාංගයේ අතර තියෙන කදිම සංකලනයේ නිසාම තමයි අවසානයේදී චිත්‍රපටය සිනමා ඉතිහාසයේ දැවන්ත සම්දිස්ථානයක් බවට පත්වෙන්නේ. ඉතින් මේ පුද්ගල දායකත්වයන් දෙක එහෙම එකතු වුණාට පස්සේ සමස්ත සිනමා කර්මාන්තයට මෙතියුණු බලපෑම මොකක්ද කියන එක අපි කතා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඒක තමයි වැදගත්ම කොටස. මූලාශ්‍රවල කියවන විදිහට මේ නිර්මාණය විද්‍යා ප්‍රබන්ධ සහ ක්‍රියාදාම කලාවේ අරුත් යුගයක් ආරම්භ කළා කියලා පිළිගන්නවා. හැබැයි මම මෙතනදිත් පොඩි තර්කයක් ගොඩනගන්න කැමතියි. හරි, මොකද තර්කය? 1984 වෙද්දිත් ලෝකේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට තිබුණා. 1977 දී ස්ටාර් වෝර්ස් ආවා. 79 දී ඒලියන් චිත්‍රපටය ආවා. ක්‍රියාදාම චිත්‍රපටත් ඕන තරම් තිබුණා. ඒක ඇත්ත. ඒ ප්‍රභේද අලුත් දේවල් නෙවෙයි. එහෙම තියෙද්දි ඇයි ද ටර්මිනේටර්ස් විතරක් මෙච්චර විශේෂ වෙන්නේ?
මූලාශ්‍ර දත්ත කොහොමද මේක නව යුගයක ආරම්භයක් විදිහට සාධාරණීකරණය කරන්නේ? ඔබ ඔය මතු කළේ මේ සමස්ත සාකච්ඡාවෙම තියෙන හරවත්ම තර්කයක්. ඇත්ත ස්ටාර් වෝස් තිබුණා. හැබැයි ඒක අභ්‍යවකාශයේ සිද්ධ වෙන ග්‍රහලෝක අතර තියෙන සුරංගනා කතාවක් වගේ දෙයක් නේ. ඒ කියන්නේ ස්පේස් ඔපෙරා එකක්. ඕ ඒක අපේ ලෝකෙට සම්බන්ධයක් නෑ වගේ. ඒලියන් චිත්‍රපටය ගත්තොත් ඒක විද්‍යා ප්‍රබන්ධයක් සහ ත්‍රාසජනක චිත්‍රපටයක් වුණත් ඒක සිද්ධ වෙන්නේ පෘථිවියෙන් ගොඩක් ඈත අභ්‍යවකාශ යානයක් ඇතුලේ. මේවා නරඹන ප්‍රේක්ෂකයාට ඒ දේවල් Tamange එදිනෙදා ජීවිතයට කිලින්ම බලපාන දේවල් විදිහට දැනුනේ නැහැ. මට දැන් ඒ වෙනස තේරෙනවා. කැමරන් කරන්නේ මේ අතිශය දියුණු තාක්ෂණික තර්ජනය අපේ මිදුලටම ගෙන ආපු එක නේද? අන්න හරියටම හරි. අභ්‍යවකාශයේ ඉන්න පිටසක්වල ජීවියෙක් වෙනුවට ලොස් ඇන්ජලස් නගරයේ අපි ඇවිදින පාරවල් වල මේ බිහිසුණු අත්දැකීම සිද්ධ වෙනවා. ඔව් ඒක ප්‍රේක්ෂකයාට දැනෙන්නේ තමන්ගේම ඇඟට ආවා වගේ. The Terminator සම්ප්‍රදායික විද්‍යා ප්‍රබන්ධයක රාමුව කඩලා ඒක ත්‍රාසජනක චිත්‍රපටයක, ඒ කියන්නේ ස්ලැෂර් ෆිල්ම් එකක ආකෘතියට ගෙනාවා. ස්ලැෂර් ෆිල්ම් එක කිව්වේ අර හැලෝවීන් හරි ෆ්‍රයිඩේ the 13th වගේ චිත්‍රපටද? ඔව් කිසිම හේතුවක් නැතුව මිනිසු මරණ ඝාතකයෙකුගේ හැඩරුව තමයි මේකට යොදාගත්තේ. හැබැයි අර අදිස්වාභාවික ශාපයක් වෙනුවට මෙතනදී ඒ ඝාතකයා මෙහෙයවන්නේ මයික්‍රෝ ප්‍රොසෙසරයකින්. ඒ කියන්නේ ඔහුත් එක්ක කතා කරලා බේරෙන්න බෑ. අනුකම්පාවක් නැහැ. හරියටම මේ යථාර්ථවාදී පරිසරය ඇතුලේ ගොඩනැගුණු විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම සහ ත්‍රාසය කියන ප්‍රභේද තුනේම එකතුව තමයි සිනමාවට අර කලින් නොතිබුණු අලුත් භාෂාවක් හඳුන්වා දුන්නේ. ඒක තමයි ওই නව යුගයේ සැබෑ ආර්ථය. ඒ කියන්නේ ඒක හරියට මිනිස්සයා රෝදේ හොයාගත්තා වගේ සම්දිස්ථානයක්. රෝදේ හොයාගන්න කලින් සහ පස්සේ යුගය වගේ සිනමා ඉතිහාසයේත් ටර්මිනේටර්ට පෙර සහ පසු කියලා පැහැදිලි බෙදීමක් නිර්මාණය වුණා නේද? අනිවාර්යෙන්ම. ඒ නිසාම වෙන්නේ නැති දශක 4කට ආසන්න කාලයක් ගත වෙලත් අදටත් අපේ මතකයේ මේ නිර්මාණي මෙච්චර තදින් රැඳිලා තියෙන්නේ. ඔව් අලුත් යුගයක් ආරම්භ කරන දේවල් පරම්පරාවෙන් පරම්පරාවට යනවා මිසක් කවදාවත් යටපත් වෙන්නේ නැහැ. මෑත කාලේ අපි දකින බොහෝ ක්‍රියාදාම චිත්‍රපටවල කොහේ හරි තැනක මේ නිර්මාණයේ ආභාසය තියෙනවා කියලා මට හිතෙනවා. පැහැදිලිවම තියෙනවා. මේකේ බලපෑම කොතරම්ද කියනවනම් ඉන්පසු ආපු The Terminator 2 චිත්‍රපටය හරවපා CGI තාක්ෂණයේ දැවැන්තම පිම්ම පනින්න මේක පදනම වුණා. ඒක ඇත්තරම නියම විග්‍රහයක්. මට හිතෙනවා අපි මේ කාරණේ මුල ඉඳන් අගටම බොහොම පැහැදිලිව වටහා ගත්තා කියලා. මම මේ සම්පූර්ණ කතාබහම එක තැනකට ගෙනල්ලා සාරාංශ කළොත්. ඔව් සාරාංශයක් විදියට ගමු. මේක තරුණ අධ්‍යක්ෂවරයෙකුගේ උණවිකාරයකින් පෙනුණු බියකරු හීනයකින් පටන් ගත්ත ගමනක්. ඒ හීනය අතිශය සංකීර්ණ කාලතරණ තිරපිටපතක් සහ අඳුරු ආලෝක කරන රටාවක් කියන ඒ දියුණු මෘදුකාංගේ හරහා උපමට්ටම් වුණා. හරියටම. ඊට පස්සේ බැලූ බැල්මට දුර්වලකමක් කියලා පෙනුණු හැංගීම් විරහිත කායවර්ධන ශිල්පියෙකුගේ ඒ නිශ්චල යන්ත්‍රමය දෘಢාංගයේ එක්ක ඒ දැක්ම සාර්ථකව බද්ධ වුණා. මේ දෙකේම සුසංයෝගයෙන් තමයි අපේ මිදුලටම බිහිති අරගෙන ආපු මේ අග්‍රගණ්‍ය නිර්මාණය බිහිවුනේ. ඒක සිනමා ඉතිහාසය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උඩුයටිකුරු කළා. අපිට මේ සම්පූර්ණ කතාවෙන් ගන්න පුළුවන් වැදගත්ම ආදර්ශ වෙන්නෙත් ඒකම තමයි. විශිෂ්ට නිර්මාණයක් බිහිවෙන්න හැමතිස්සෙම මිලියන ගණනක සල්ලි හෝ අතිනවීන පහසුකම් අවශ්‍ය වෙන්නේ නැහැ. සීමාවන් සහ බාධක තමයි සමහර වෙලාවට මිනිස්යාව වඩාත්ම නිර්මාණශීලී කරන්නේ නේද? අනිවාර්යෙන්ම. අර අඩු අයවැය, අඳුරු ආලෝකය, නළුවාගේ සීමාවන් කියන මේ හැම දෙයක්ම අවසානයේදී මේ චිත්‍රපටයේ සාර්ථකත්වයට හේතු වුණා. ඒ සීමාවන් තමයි උන්ව වෙලස් විදියට හිතන්න පෙළඹවුවේ. ඒකෙන් දශක 4කට කලින් නිර්මාණය වුණු මේ විස්මිත සිනමා කෘතිය ගැන කරපු මේ ගැඹුරු විමර්ශනය අවසන් කරන්න කලින් අපිට සිතා බැලිය හැකි එක්තරා ගැඹුරු කාරණයක් තියෙනවා. මොකක්ද කාරණේ? ඊට සීමිත මුදලකින් එක තරුණ අධ්‍යක්ෂවරයෙකුගේ හීනයක් සහ කැපවීමක් මත මුළු සිනමා ඉතිහාසයම වෙනස් කළ හැකි අග්‍රගණ්‍ය නිර්මාණයක් බිහි වුණා. ඒක පුදුමාකාර ජයග්‍රහණයක්. නමුත් ඩොලර් මිලියන 100 ගණන් වියදම් කරලා ඕනම දෙයක් පරිගණකයෙන් මවන්න පුළුවන් තරමට තාක්ෂණය දියුණු වෙලා තියෙන මේ අද කාලේ ඒ වගේ සියලුම සම්ප්‍රදායන් කඩාගෙන යන මුළු යුගයක්ම විනාශ කරන්න පුළුවන් විදිහේ සදාකාලික නිර්මාණයක් බිහි වෙන්න තවදුරටත් ඉඩක් තිබේද? ඒක නම් ඇත්තටම හිතන්න ඕනේ දෙයක්. එහෙමත් නැත්නම් පහසුකම් වැඩි වීමත් එක්කම ඒ අසීමිත නිර්මාණශීලීත්වයේ මුසුණු ස්වර්ණමය යුගයේ අපෙන් සදාටම ගිලිහිලා ගිහිල්ලාද? ඒක අපිට අනාගතේ දිහා බලද්දී නිරතුරුවම මතුවෙන අපිටම පිළිතුරු හොයාගන්න ඉතුරු වෙන ප්‍රශ්නයක් විදිහට තියලා අපි අදට සමුගමු.